මේ ඕක යන්න හිටා මම කොහෙවත් නැහැ මම මේ උඹලා දන්නත් එක එක ආඩු වෙනවා කියලා නිකන් අමුතු කතා කියනකොට නිකන් දුක හිතනවා හලෝ කෑග කොයි දැන් මේ උසාරයියා ඈ ජම්මෝ ටිකක් කොච්චි කඩන්නේ පොළු සෙට් එක ඔක්කොම වීඩියෝ කරපන් ලබන හැරේ යාගන්න ජීවිතේ මතක සටහනක් ආ බත් තියන්න නැත්තේ ඔගේ එන්නේ එන්න පොඩ්ඩක් ඉස්සරහට එන්න කට්ටිය ඉස්සරහට එන්න පංචශීලී සමාදන් වීම සඳහා සාධනාවක් දීලා නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි සාදුකාරය මේ වාසනාවන්ත සත්පුරුෂ පිරිතුන් තාමත් ශ්‍රද්ධාවෙන් යුක්තව සම්පාදනය කරගත්ත දාන වස්තු අග්‍රභාගය තුන් ලෝකාග්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා පූජා කරමි පූජා වේවා කියලා සාධනාවක් හැමදිනම දහවල සම්බුද්ධ පූජාවන් පැවැත්වීම සඳහා ගාථාවන් කියවන්න නිවේදයාමි සම්බුද්ධං විතරාගං මාමුනි නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරසබං අනන්ත ඥානෝ විමලෝ දක්ඛිනේයෝ ගුණාකරෝ පතිගන්හාතු භගවා දක්ඛිනෝදක මුත්තමං ඝනසාරප්ප දිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා හංගන්ධේන
පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝත තායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මිතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්ති භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං නාගවල්ලී දලූපීතං චුන්නපෝග සමායුතං තාම්බූලං පතිගන්හාතු සතං පූජේමි දන්දිනෝ අදිවාසේ තුනෝ බන්ති සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං. හොඳයි සාදුකාරයක් පවත්වන්නට. තිබ්බට ආගම ග්‍රාමී දන්සල් කමිටුව විසින් මෙවර 2025 වර්ෂයේදී සංවිධානය කරන ලද මහා ප්‍රයිඩ් රේස් දන්සලේ ආරම්භයයි මේ සිදු වෙන්නේ. ප්‍රථමයෙන්ම ආගමානුකූලව උතුම් වූ පංචශීලයේ සමාදන් වෙලා සිල්වතුන් ගුණවතුන් පිරිසක් බවට පත්වෙච්ච ඔබ ලෝතුරා ශාන්තිනායක අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරලා උන්වහන්සේ උදෙසා දහවල සම්බුද්ධ පූජාවන් පවත්වලා මේ මොහොතේදී ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළා වූ මේ සම්බුද්ධ පූජාව තුළින් මහා ආනිසංස ධර්මයක් මහා කුසලානිසංස ධර්මයන් ජීවිතයට එකතු පාදා කරගන්නට යෙදුණා. ඒ වගේම මේ වැඩිහිටි පිරිස විශේෂයෙන් තරුණ පිරිස සාමී ගමේ සියලු දෙනාම එකතු පාදා වෙලා ශ්‍රමයෙන් ධනයෙන් කැපවීමක් කරලා මෙවරත් ඊටාම සාර්ථකව මේ පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්කම සිදු කරන්නේ අපි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒ නිර්මල ත්‍රිපිටක ධර්මයේ ශ්‍රී ලංකා ධර්මතලයට වැඩමවාගෙන ආපු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරලා ඒ පොසොන් උදානයේ සිහිපත් කරලා අපට ශ්‍රී ලාංකික අපට ලැබුණා වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ නැමැති දායාදයට කරන මහා ගෞරවයක් විදිහට තමයි අපි මේ පින්කම් සූදානම් කරන්නේ. මේ වෙනකොටත් අනුරාධපුර පූජා නගරයේ කේන්ද්‍ර කරගත්ත මේ අනුරාධපුර භූමිය පුරාවටම මෙවැනි දන්සල් දෙමින් මහත් වූ දාන ආදී පින්කම් රාශියක් අපේ බෞද්ධ පින්වතුන් සිදු කරනවා. මේ පින්කම් සිදු කිරීම ඔබගේ මෙලෝ ජීවිතයට පමණක් නෙවෙයි ඔබගේ පරලෝ ජීවිතය සඳහා මේ පින්කම් බොහෝසේ හේතු වාසනා වෙනවා. ඒ නිසා මෙවැනි පින්කම් සිදු කිරීම සඳහා සියලු දෙනාගේ දායකත්වය කැපවීම ශ්‍රමයෙන් කටයුතු කරනවා නම් තම තමන්ගේ ජීවිතවලට මේ මහා පින් එකතු කරගෙන තම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. දානීය කියලා කියන්නේ පින්වතුනි දස පාරමිතා ධර්මයන් වල දස රාජ ධර්මයන් වල දස සංග්‍රහ වස්තු වල දස පුණ්‍ය ක්‍රියා කියන ලෞතුරා බුදුහාමුදුරු දේශනා කරපු සෑම ඉගැන්වීමකම මුල් තැන ලැබිලා තියෙන දානයට. දානීය කියලා කියන්නේ පරිත්‍යාගය. අපසතු යමක් තවත් කෙනෙකුට පරිත්‍යාග කරලා ඔහු ඒක අනුභව කරනවා පරිභෝග කරනවා දැකලා අපට හදවතින් සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි. ඒ නිසා මෙවැනි දාන පින්කම් සිදු කිරීම ඔබගේ නිර්වාණ මාර්ගය සඳහා
ඔබ ප්‍රවිෂ්ඨ වෙන පළවෙනි පියවර විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දානීය පිළිබඳව ලෞතර බුදුහාමුදුරන්ගේ දේශනාවන් රාශියක් තියෙනවා. උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී අපට දේශනා කළා. මහණෙනි, දන් දීමේ ආනිසංසය ඔබ දන්නවා නම් අතට ලැබිච්ච බත්පතින් බත් සරලුවක්, ඒ කියන්නේ බත් ඇටයක්වත් සතෙකුට සිව්පාවයෙකුට දන් නොදී පරිත්‍යාග නොකර ඔබ අනුභව කරන්නේ. ඒ තරම් මේ දන් දීම කියන එක හරිම වටිනවා. සංසාරේ අපට මේ උපභෝග පරිභෝග වස්තු සම්පත් ලැබිලා අද අපි ඉනට වස්ත්‍රයක් ඇද කුසට ආහාරයක් ඇතුව අපි මේ විදිහට වාසනාවන්ත රටක ඉපදිලා අපි මෙහෙම සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ අපි සංසාරයේ මෙවැනි පින්කම් කරපු නිසා. ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් විතක භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා උන්වහන්සේගේ දාන පාරමිතාව කොයි වගේද? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ උපමා රාශියකින් උන්වහන්සේ බුද්ධත්වයේ සඳහා ආ ගමනේ සාරා සංකේ කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරපු ඒ ආත්ම භාවයන් වල දාන පාරමිතාව පුරපු ආකාරය මේ විදිහට උදාහරණයක් වහන්සේ දේශනා කරනවා. සෝ සාගරෝ ජලතිකං රුධිරං අදාසි. මහණෙනි, මේ මහා සාගරයේ ජලයට වඩා මම නියදන් දීලා තියෙනවා. භූමින් පරාජය සමන්ස මදාසි. මේ මහ පොළොවේ තියෙන පස් වලට වඩා ඇඟමස් දන් දීලා තියෙනවා. දානං මේරුප්ප මදිකං සමෝලි සීසා. මම මේ ආකාශයේ පායන තරු වලට වඩා මම ඇස් දන් දීලා තියෙනවා. ඒ වගේම මහා මේරු පර්වතයේ උසට වඩා මම හිස් දන් දීලා තියෙන ජීවිතය මේ බුද්ධත්ව වෙනුවෙන් පරිත්‍යාග කරලා තියෙනවා. මේක සත්‍ය බව අපට පැහැදිලි වෙන්නේ ලෞතර බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා දැන් වසර 2600කටත් ගත වෙන්න ආසන්න වෙලා තිබෙනවා. හැබැයි අදට මේ මොහොතේ මේ පින්වතුන් මේ මහා ප්‍රයිඩ් රේස් දන්සල සූදානම් කළ මුලින්ම දානේ පූජා කළේ කාටද? ලෞතර බුදුහාමුදුරුවෝ. මේ වෙනකොටත් ලෝකේ ස්ථාන කීයක බුදුහාමුදුරුවෝ සිහිපත් කළ උන්වහන්සේගේ පෙත් පිළිම වලට දානේ පූජා කරනවා. ලෝකේ මොන මිනිස්යද මේ මිහිමත් පහළ වෙච්ච මොන මානවයාටද මරණයටපත් වෙලත් ඒ මානවයායි මිනිස්යා සිහිපත් කර දානමාන දෙන්නේ. ආහාර පුදන්නේ බුදුහාමුදුරන්ට විතරයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ මහ පොළොව මත රෝපණය කරපු දාන පාරමිතාවේ ශක්තිය. උන්වහන්සේ මෙලොවින් සමුවරගෙනත් වසර 2600ක් ගත වෙලත් තාම උන්වහන්සේගේ මේ මහ පොළොවේ උන්වහන්සේ පුරපු පාරමිතා බලයේ ශක්තිය තාම ලෞතර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලබන්නට ලැබලා උන්වහන්සේ බොමැඩ වැඩ වාසය කරනවා. මාර දිව්‍ය පුත්‍රයා දසමාර සෙනග සමග ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, ඔය වාඩි වෙලා ඉන්න වජ්‍රාසනේ, ඔය ආසනේ ඔබට අයිති නෑ. මේ මහ පොළොව තුල මේ මහ පොළොව මත තිබෙන මේ ආසනේ ඔබට අයිති නෑ. ඒක අයිති මට වහාම මේ වජ්‍රාසනේ ඉවත් වෙලා යන්න කියනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වචනයක්වත් නොකිය උන්වහන්සේගේ දකුණු හස්තේ ශ්‍රී හස්තේ මහ පොළොවට දික් කරලා භූමිය ස්පර්ශ කළා කියනවා. භූමි ස්පර්ශ මුද්‍රාවෙන් මම මේ ආසනයට කොතරම් උරුමකාරයෙක්ද කියන එක ඔබ නෙවෙයි දන්නේ, මේ මහ පොළොව සාක්ෂි කියලා. මහ පොළොවට දෑත දිව් කරනකොට තමයි මහ පොළොව කම්පාවටපත් වෙන්නේ. ඒ කම්පාව නිසා තමයි දසමාර සේනාව වයෙන් විරාන්ත වෙලා හිස හැරුණුවත යදුවන්නේ. ඒ නිසා ගෞතම බුදුහාමුදුරුවෝ සාරා සංකේ කල්පලක්ෂයක් මේ බුද්ධත්වයේ වෙනුවෙන් මේ මහ පොළොවට එළපු දහඩිය ලේ බිඳු වල ශක්තිය තාමත් මේ මහ පොළොවේ. අපි ජීවත් වෙන්නේ මේ මහ පොළොවේ. මේ මහ පොළොවේ ජීවත් වෙන අපිටත් ඒ බුදුහාමුදුරන් වහන්සේ පාරමිතා පුරන කාලේ අපි තුන් වහන්සේ සමග ඉන්නේ නැති. අපි යම්කිසි වචනයකින් හරි මේ පාරමිතාවන් වල ශක්තියක් වෙන්නේ. ඒ නිසා තමයි අපි අදටත් මෙවැනි දාන ආදී පින්කම් සිදු කරන්නට අපිට චේතනාවක් පාන. ඒ නිසා අපි බොහොම වාසනාවන්ත. අපි බොහොම ලස්සන බෞද්ධ රටක ඉපදිලා ඉන්න බුදුහාමුදුරන්ගේ ධර්මය ලැබිලා එයින් අපි පෝෂණය වෙච්ච ජාතියක්. ඒ නිසා අපි විශේෂයෙන් අනුරාධපුරේ ඉපදිලා මේ අවස්ථාව වෙනත් පළාත් වලට ලැබෙන්නේ නැහැ. දකුණට දන්සල් දෙන්න ලැබෙන්නේ නැහැ. දන්සල් දෙන්න ලැබෙනවා නම් ලංකාවේ තියෙන පළාත් දිස්ත්‍රික්ක කීපයකට විතරයි අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ අතින් අනුරාධපුරයේ තමයි වැඩිම දේශීය සංචාරක පිරිසක් මෙවරින්. මම හිතන විදිහට ආරංචි විචාරි ලක්ෂ 15ක් විතර අපේක්ෂා කරනවා.
මට ආරංචි වුණා ප්‍රධාන දන්සල් 27ක් අනුරාධපුර පූජා නගරේ වටා තියෙනවා. ඒ නිසා මේ පාර ඉතාම සාර්ථක වෙනදාටත් වඩා හොඳින් බොහොම හොඳ කළමනාකරණයෙන් යුක්තව මේ කටයුතු සිදු වෙනවා. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ. ඒ නිසා මෙවර අනුරාධපුර පොසොන් උදාන ඉතාම සාර්ථකයි. ඒ නිසා මේ සාර්ථකත්වයේ වගේම මේ දන්සලත් ඉතාම සාර්ථකව කොට සිදු කරන්නට ශක්තිය ධෛර්යය හැකියාව තියෙනවා. ඒ නිසා තව සුළු මොහොතකින් මේ දන්සල සඳහා පැමිණ බැතිමතුන් හැම දිනාටම ඉතාම සතුටින් බතින් බුලතින් සංග්‍රහ කරන්න, ඒ අය සතුටු කරන්න, ඒ අයට පැමිණීමට ස්තුති කරන්න, ඒ වගේම මේ දන්සල ඉතාම හොඳින් නිමාවටපත් කරන්න. එහෙමනම් මේ මොහොතේදී සම්බුද්ධ පූජාවන් පැවැත්වීම තුළින් මේ දන්සල සංවිධානය කිරීම තුළින් මේ සඳහා කැපවෙච්ච කටයුතු කරපු දරදීයදපු දහඩිය මහන්සි ඉලපු මුදල් ශ්‍රමයෙන් ධනෙ වේපෑදම් කරපු ඔබ සෑම සියලු දෙනාටම දන්සල් කමිටුවේ සියලු දෙනාටත් ගම්වාසී මේ වගේ මේ ප්‍රදේශවාසී හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. චිරජීවනයේ ලැබේවා. ආයුෂ වඩා වර්ධනය වේවා. තව තවත් මෙවැනි පින්කම් සිදු කරගන්නට ඔබට කායික මානසික ශක්තිය සහනය ලැබේවා. හැම දිනාගේම ජීවිත වාසනාවන්ත වේවා. නිරෝගීමත් වේවා. අපි හැම දිනාටම මතුයම් දිනක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිමින් උතුම් අමා මහ නිවනින් සැනසීම ලබන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු ඉතිසිතින් ප්‍රාර්ථනා කරමු. සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති පවන්තු තේ බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා. හරි ආරම්භ කරන්න එන. එන්න කට්ටිය එන්න. Sudah, ada golkar, nak